regarding the bribery. This is regarding the bribery. ඒ ගේ එකට වසන්ත සමරසිංගේ මන්ත්‍රීතුමා හැමදාම වොෂ් එකක් දාන්න එනවලු. නිකන් එනවා වොෂ් එකක් දාන්න විතරයි. මේක ටේබල් කරන්න කැමති 150 ගේ එකක්. කාට වරුත් 151ක් දීලා ගන්න පුළුවන්. මේක කිව්වා කියලා මට වැඩි වැඩි. ඒ වුණාට මට කිසි බය නැහැ. ඔයාගේ කියපු මන්ත්‍රීට මිලියන 500 නඩුව දාලා තියෙන්නේ. පුළුවන් නම් ඇවිල්ලා උසාවියට කියන්න. Honorable Chamara Sampath Dasanayake, your time starts now. If you are allowing me, I would like to submit this as a table, this document. This is... okay, you may table it, Honorable Member. Sir, may I explain this, please? Take 15, not more than 15 seconds. Oh, sir, sure. මේ ඔපුව ලියලා Your time starts now. ආණ්ඩුවේ ඉන්න මේ MP කෙනෙක් ලෝයර් කෙනෙක් මේ ඔපුව ලියලා තියෙන්නේ අනුරාධපුර මැද ගේ එකක් ලක්ෂ 50ට මේක වටින්නේ ලක්ෂ 500ට ලක්ෂ 50ට ලියලා තියෙනවා ඒ ගේ එකට අපේ වසන්ත Honorable Member, this is irrelevant to the debate on No sir, this is regarding the bribery. This is regarding the bribery. ඒ ගේ එකට වසන්ත සමරසිංගේ මන්ත්‍රීතුමා හැමදාම වොෂ් එකක් දාන්න එනවලු. නිකන් එනවා වොෂ් එකක් දාන්න විතරයි. මේක ටේබල් කරන්න කැමති 150 ගේ එකක්. කාට වරුත් 151ක් දීලා ගන්න පුළුවන්. මේක කිව්වා කියලා මට වැඩි වැඩි. ඒ වුණාට මට කිසි බය නැහැ. Honorable Chamara Sampath Dasanayake. Yeah, Honorable Vasant Samarasinghe. නෑ දොස්තරකම ගත්තයයි කියලාවත් දන්නේ නැති මිනිහෙක් දොස්තරකම අරන් තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ එකත් ඔප්පු කරලා තියෙන්නේ. කොලයක් අරන් කියවන්න කලින් ඕක මේමයි. අනුරාධපුරේ මගේ නගරය ගරු නියෝජ්‍ය කතානායකතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 259000ක් ඡන්දරන් අපිනියෙක් මම. ඒ නිසා අනුරාධපුර එක තැනක් නෙමෙයි ගොඩක් තැන් තියෙනවා අන්න. ඔයාගේ කියපු මන්ත්‍රීට මිලියන 500 නඩුව දාලා තියෙන්නේ. පුළුවන් නම් ඇවිල්ලා උසාවියට කියන්න. Honorable Chamara Sampath Dasanayake, your time starts now. You have 11 minutes. ගරු Honorable Chamara Sampath. ගරු කතානායකතුමනි ගරු මේ නවත්තන්නකො මේක පොඩ්ඩක් දෙන්නම නවත්ත ගන්නකො. Can you? Okay. Can you settle down, please? Honorable Chamara Sampath, you දෙන්නම have 11 නවත්ත minutes. ගන්න. ගරු කතානායකතුමනි Please sit down. මගේ වෙලාව ගන්න එපා මේ දෙන්න කරන්න ඕන ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි අද මම හිතන්නේ අධිකරණ ඇමතුමා හොඳ පාන්තාවක් ගෙනාවා. මම හිතන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේ පළවෙනියට දීලා තියෙන මම තවම පාර්ලිමේන්තුවේ ගිය සැරේ දීපු නැති ෆයිලුත් තියෙනවා. වත්කම් බැරකම් ගොඩක් ඇති හොවන්න. අපි දවස් 30 වෙනිදාට දැන් දෙන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. මම අධිකරණ ඇමතුමා ගැන ලොකු ගෞරවයක් තිබ්බා. අධිකරණ ඇමතුමා ඔබතුමා හොඳ ඉගෙනගත්ත බුද්ධිමත් මිනිසෙක්. නමුත් ඔබතුමාටත් වරදින තැන් තියෙනවා. එළිය ගිහිල්ලා කතා කරනකොට අධිකරණ ඇමතුමා අධිකරණයට ගරු කරන්න. නෑ ආයේ මම ඔබතුමා මේ කතාවට බාධා කරන්න එපා අධිකරණ ඇමතුමා. ඔබතුමාට ওই පුටුවේ ඉඳන්